සුන්දර උදෑසන අපූර්ව අත්දැකීමක් ලබන හිමිදිරි පාන්දර දින 7ක වැඩමුළුව සඳහා මගේ ආදරණීය ඥාතියා සාදරයෙන් පිළිගන්නවා. එන්න. මේ දින 7 තුල අපි හරි අපූර්ව අත්දැකීම් ලබන්න යනවා. පළවෙනි අත්දැකීම ජල වීදුරුවෙන් ලබන ජීව ප්‍රාණ ශක්තිය. පෝෂණය. ජලය තුල හරි අපූර්වට ඔබ විශ්ව ශක්තිය කියන ඒ දැවැන්ත ජීව ප්‍රාණ ශක්තිය ගැඹෙලා තියෙනවා. මැරෙන්න යන මනුස්සයත් ඉල්ලන්නේ වතුර ටිකක්. වතුර. ඒ ඉල්ලන්නේ 50යි. මෙහි අපූර්වට ප්‍රාණය අන්තර්ගත වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ඔබ වෙනද වගේම වතුර වීදුරුව ලෑස්ති කරේ නැති. මේ වතුර වීදුරුව අපි අතේ තියාගෙන මොහොතක් හිතන්න. විශ්වයේ අසීමිත ජීව ප්‍රාණ ශක්තිය ආලෝකයෙන් මේ ජල වීදුරුව ආලෝකමත් වෙනවා. මයි සඳහා මේ ජල වීදුරුව මොහොතක් ආදරණීය විශ්වය තුලම විවෘතව තියෙනවා. මේ ජල භාජනය පානය කළෙන් පස්සේ ඒ තුල ගැබ්බෙන හැට නොපෙනෙන අපූර්ව ජීව ප්‍රාණ ආලෝකයෙන් මා පරිපූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් විශ්වයට ස්තුතියි. පැත්තකින් තියන්න විවෘතව. දැන් අපි එකතු වෙමු අපේ දින 7 විශ්වමය අභ්‍යාසයට. පහසු තැනක්. එලි මහනක් පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් පරිසරයේ පේන තැනක වත් අඩුම තරමින් ඉන්න. කඳ ඍජු කරලා වාඩි වෙන්න. අපි මොහොතක් දීර්ඝ හුස්ම කීපයක් ගන්නවා. මෙතෙක් අපි හුස්ම වැටුණා විතරයි. දැන් අපි හුස්ම ගන්න යනවා. ආශ්වාසය ප්‍රාශ්වාසය අපි පාලනය කරගෙන ඒ තුලින් අපි ජීව ශක්තිය පාලනයට ගන්නවා. හුස්ම සමග ඇදී එන්නේ වාතය විතරක් නෙවෙයි. ශක්තිය. ජීව ප්‍රාණ ආලෝක ශක්තියත් ඒ සමගම ඔබට අභ්‍යන්තරයට ඇදී එනවා. අපි සිතෙන් මේ මෙනෙහි කරමින් දීර්ඝ හුස්ම කීපයක් ගමු. ප්‍රාශ්වාස කීපයක් කරමු. මාත් එක්කම කඳ ඍජු කරලා අත් දෙක මේ අතර තියාගන්න. මුද්‍රා කරන අය මුද්‍රා තියාගත්තට කමක් නැහැ. දැන් අපි දීර්ඝ ආශ්වාස සහ දීර්ඝ ප්‍රාශ්වාස කීපයක් කරමු ගැඹුරින්. ඒ එන වායුව සමග ජීව ප්‍රාණ ශක්ති ආලෝකය ජීව ප්‍රාණ ආලෝක ශක්තිය ඔබ තුළට ඇතුල් වෙන විදිය ඔබ මනසින් දකින්න. නවත්ත ගන්න. ප්‍රාශ්වාසය පෙන්හලු සම්පූර්ණයෙන් පිරී යන විදිහට ආශ්වාසය කරන්න. දැන් ඔබට දෑතත් උපයෝගී කරගන්න පුළුවන් මේ රිබ් කේජ් එකවත් ඊළඟට කූඩුව හොඳට දෙපැත්තට ඇදෙන විදිහට හුස්ම ගැනීමේ අභ්‍යාසය අපි ටිකක් කරමු. අද බොහෝ දෙනාගේ මම දැකපු දේවල් මේ ඔක්සිජන් ප්‍රමාණය හරි අඩුයි. මදි. ඇතුළට ඇදීගෙන යන වායු ප්‍රමාණය අඩු වෙනකොට ඊට සාපේක්ෂව ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ ඇදී එන ඔක්සිජන් ප්‍රමාණයට සාපේක්ෂව මොළයට යන ඔක්සිජන් සැපීම අඩු වෙනවා. අද බොහෝ අයට අසනීප ගොඩක් තියෙනවා ශීර්ෂය සම්බන්ධ. ඊට හේතුවයි මේ. හොඳයි අපි ආරම්භ කරමු. මන් දිහා බලලා කරන විදිහට මේ පෙන්හලු සම්පූර්ණයෙන් පිරෙන්න අපි ආශ්වාස කරනවා.
මේ තුලින් දැවැන්ත ජීව ප්‍රාණ ශක්ති ප්‍රවාහයක් අපේ සිරුර තුළට දිනනවා. මේ සුන්දර උදෑසනේ සුන්දර ජීව ප්‍රාණ ශක්තියක් ඔබේ සිරුරට ආකර්ෂණය වෙනවා. වාතය සමග ආරෝපිත වෙච්ච ජීව ප්‍රාණ ආලෝක ධාරාවෙන් ඔබේ ශරීරයේ පිරී යනවා. දැන් අපි හිමින් ඇස් පියාගෙන ඒ සිතින් දර්ශනය කරනවා. දැන් හුස්ම සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙයි. නමුත් අපි විශ්වමය ජීව ප්‍රාණ ශක්ති ධාරාව සමග පාලම තනාගෙනයි දැන් ඉන්නේ. ඒ ශ්වසන අභ්‍යාසය තුළින් අපි විශ්වය සමග ජීව ප්‍රාණ ශක්ති ධාරාවට පාලමක් තැන්නවා. දැන් ඒ ක්‍රියාත්මකයි. සමස්ත විශ්වයම අපි ඉන්නේ තුලමයි. දැන් ඒ දිව්‍යමය ආලෝකයෙන් පිරිච්ච අවටින් අපිත් පරිපූර්ණ වෙනවා. අපිත් විශ්වයත් දැන් එකයි. දිව්‍යමය ආලෝකයෙන් අපි පූර්ණ වෙනවා. ජලාශයකට බ්ලොටින් පේපර් කෑල්ලක් දැම්මොත් සිදුවෙන දේ ඔබටත් දැන් සිද්ධ වෙනවා. සම්පූර්ණ මේ ජලයෙන් පිරෙනවා බ්ලොටින් පේපර් කෑල්ල. අනතුරුව ජලය තුලම ගිලී යනවා. ඒ තුල සම්පූර්ණයෙන්ම තියෙන්නේ ජලයමයි. ඒ වගේ දැන් අපි විශ්වය තුල මානව බ්ලොටින් පේපර් එකක් බවට පත් වෙලා ඉන්නේ. බ්ලොටින් පේපර් එක ඔතා තිබුණු පොලිතීනය අපි ගලවලා දාලා තියෙනවා. ඒ තමයි රාග, ද්වේෂ, මෝහ මූලික කරගත්ත බිය, කනස්සල්ල වගේ දේවල්, තරහකාරෝ ඒ සියල්ල අපි අයින් කරලා තියෙන්නේ. ඒ තමයි අපි නැමිති බ්ලොටින් පේපරේට ජලය උරා ගන්න තිබුණු බාධා. නමුත් දැන් සම්පූර්ණ විශ්ව ශක්තියෙන් අපි පූර්ණ වෙලා ඒ තුල ගිලීගෙන යනවා. මොහොතක් සිතින් දර්ශනය කරන්න හිස් මුදුනෙන් ඉදිරියෙන් අවටින් හැම පැත්තෙම ඔබට ඒ දිව්‍යමය ආලෝක කිරණ එල්ල වෙලා ඔබ ප්‍රභාස්වර වෙලා තියෙන්නේ. හතර වටින් වැදුණු ටෝච්චිලි විශාල ප්‍රමාණයක් වගේ. දැන් ඔබ ආලෝකමත්. ඔබ දිව්‍යමය ආලෝකයෙන් පිරීලා. මා කියන දේ සිතින් හිතන්න. දිව්‍යමය මාතාවනි, ඔබේ දිව්‍යමය ප්‍රභාස්වර ආලෝකයෙන් මා පුරවන්න. දිව්‍යමය පීතෘ ස්වභාවයේ අසීමිත බලවන්ත ශක්තියෙන් මා මෙහෙම තේ පුරවන්න. මට අපූර්ව ශක්තියක් දැනෙනවා. මගේ මනසට අපූර්ව ප්‍රභාස්වර භාවයක්, ආලෝකමත් භාවයක් දැනෙනවා. මා එයින් පූර්ණයි. මම දැන් ප්‍රභාස්වරම බලවන්තම ජීවියෙක්. ඒ ප්‍රභාස්වර භාවය තුළ විශ්වයේ අසීමිත ශක්තියක්, බලයක්, ඥානයක් ගැප් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් නොදකින දේ මම දකි. බොහෝ දෙනෙකුට කරන්න බැරි දේ මා වෙතින් කෙරේවි. ඒ වෙනුවෙන් අසීමිත විශ්වයට, විශ්වමය පීතෘත්වයට, මාතෘත්වයට මාගේ නමස්කාරය පළ කරනවා, ස්තුතිය පළ කරනවා. මම විශ්වයේ තනි වූ කෙනෙක් නොවේ. භෞතික ලෝකේ බොහෝ දෙනෙක් මා වෙත පැමිණෙනවා, මගෙන් ඉවත් වෙනවා. ලං වෙනවා, ඇත් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. නමුත්
ආදරණීය විශ්වමය පීතෘත්වයත් මාතෘත්වයත් සදා කාලයට මා තුලයි මා ළඟයි. මට අපූර්ව ආරක්ෂාවක් දැනෙනවා. ජයග්‍රාහී ස්වභාවයක් දැනෙනවා. කිසි දෙයකට මම බිය නැහැ. හැම අතින්ම මා සුරක්ෂිතයි. හැම අතින්ම මම ජයග්‍රාහී. හැම අතින්ම මම ප්‍රීතිමත් ප්‍රේමණීය හදවතක් තියෙන කෙනෙක්. මම මේ මොහොතේ පටන් කිසි දෙයකට බය නැති කෙනෙක්. කිසිම කනස්සල්ලක් මා තුල නැහැ. කිසිම ඍණාත්මක භාවයක් නැහැ. හැම අතින්ම පරිපූර්ණ වෙච්ච බලවන්තම ප්‍රීතිමත්ම කෙනෙක්. මම විශ්වමය මාතාවගේ පියාණන්ගේ උතුම් ආදරණීයම දරුවායි. මේ බලවන්ත භාවයේ සමග තා මොහොතකින් මා නැගී සිට මට වඩා දුර්වල අසරණ සියල්ලන්ට මං ආශිර්වාද කරනවා. උපකාර කරනවා. සිතින් වචනයෙන් සහ ක්‍රියාවෙන්. විශ්වයේ දැවැන්ත ජීවියෙක් විදියට මට පහළ ඉන්න අයට කරුණාව දැක්විය යුතුයි. මෛත්‍රිය දැක්විය යුතුයි. මම ඒ දන්නවා. සියල්ලම උපේක්ෂාවෙන් දරා ගන්න මම ශක්තිමත්. මම අපූර්ව බලවන්ත කෙනෙක් බවට මේ හිමිදිරියේ පත් වුණා. මෙතන වාඩි වෙන්නට කලින් සිටි කෙනා නෙමෙයි දැන් සිටින්නේ. ඇස්සරින මොහොතක්. හොඳ ප්‍රීතිමත් ප්‍රාණවත් හුස්මක් අරගෙන බලන්න වට අපිට ඒ සියල්ලත් ඔබත් සමග එකයි. ඒ සියල්ල ගස්කොළන් මදනල සමග හෙළවිලා ඔබට ආශිර්වාද කරනවා. කුරුල්ලෝ ගී ගයමින් යන්නේ ඔබට ආශිර්වාද කරමින්. වලාකුළු අහසේ පාවෙන්නේ ඔබේ අලුත් ජීවිතයට ආශිර්වාද කරමින්. මොහොතක් කැරලා ඉදිරියේ බැලුවොත් ඉදිරියේ සිටින ඔබේ ගුරු පියාණන් නැත්නම් දෙව් පියාණන් ඔබ කුමන නමකින් කියන මම ඔබට ආශිර්වාද කරමින් ඉන්නවා ඉදිරියේ. මගේ ආශිර්වාදේ පළ දරනවාමයි. හොඳයි. අලුත් ජීවියානනේ විශ්වයේ ප්‍රීතිමත්ම බලවන්තම ජීවියානනේ එන්න මාස් සමග ඒ අපූර්ව විශ්වයේ අභිනන්දනයට එක් වෙන්න. හොඳයි. විශ්වයේ නොනවතින දෝංකාරයේ අපි සජ්ජායනා කරලා ඒ සමග ඒකාත්මික වෙන මොහොතයි මේ. විශ්වයත් ඔබත් මාත් එකයි. भूर्भुवः स्वाहा तत्सवितुर्वरेण्यं भर्गो देवस्य धीमहि धियो यो न प्रचोदयात्. शांति शांति शांति. अपि प्रार्थना करना. लोका समस्ता सुखिनो भवन्तु. එන්න ජයග්‍රහණයේ පළවෙනි පියවර දේවල් දවසේ අවතීර්ණය. මේ දින 7 මාත් එක්ක මේ වැඩසටහනේ මේ වෙලාවට මේක තියෙන ඔබ 8 වෙනි දවසේ අලුත්ම දේවල් අත්දකින්න ඇති. තෙරුවන් සරණයි දෙපීටයි. අද මේ වැඩසටහනේ අනුග්‍රහ ආශිර්වාදය ලබා දීලා තියෙන්නේ අපේ සුපුරුදු ආදරණීය දෙපළක් ඉතාලියේ ව්‍යාපාරේ කටයුතු කරන අපේ ඉන්දියානු ජාතික ආදරණීය ඥාතිවරයා හිතවතා රාකේෂ් කුමාර් මහත්මයා සහ එතුමාට සහාය දක්වන දර්ශනී ශ්‍රියාලතා මහත්මිය. ඒ දෙපළගේ සියලු කටයුතු සාර්ථක වේවා, නිදුක් නිරෝගීමත් භාවයට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා.